හායි යාළුවනේ කොහොමද? ඔයාලට මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද ඔයා 888 ස්ටාර්ස් එකට ඩිපොසිට් එකක් දාගන්නේ. ඔයාලට ක්‍රිප්ටෝ කරන්සි වලින් ඩිපොසිට් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ ලංකාවේ ඕනම බැංක් එකකින් BOC HNB ඕනම බැංක් එකකින් ඩිපොසිට් කරන්න සහ විත්ඩ්‍රෝල් කරන්න පුළුවන්. රයිට් එහෙනම් මේ විදිහට ගිහිල්ලා අපි බලමු කොහොමද සාර්ථකව මේකට ඩිපොසිට් එකක් කරගන්න කියලා. රයිට් එහෙනම් ඔයා මේ වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් 888 ස්ටාර්ස් කියන බ්ලෙටින් ප්ලැට්ෆෝම් එකේ account එකක් හදාගන්න පුළුවන්. account එකක් හදාගන්න නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ප්‍රෝමෝ කෝඩ් එකක් දීලා තියෙනවා. HPT 500 කියලා ප්‍රෝමෝ කෝඩ් එක යූස් කරලා account එකක් හදාගන්න. එතකොට ඔයාලට ඩිපොසිට් මුදල ඩබල් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. රයිට් මේ මෙතනින් ගිහිල්ලා මෙනු ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතන දිනවා ඩිපොසිට් කියලා. එතකොට හරියට account එක හදාගන්න ඉස්සෙල්ලාම ඩිපොසිට් විත්ඩ්‍රෝල්. එතකොට මේ විදිහට IP හරහා පුළුවන්, සම්පත් විශ්ව හරහා, ඊට පස්සේ BOC හරහා, easy gas වලින්, commercial bank වලින් මේ හැම එකෙම ඩිපොසිට් සහ විත්ඩ්‍රෝල් කරන්න පුළුවන්. මේ ඩයලොග් ෆයිනෑන්ස් පුළුවන්, NSP වලින්, ඊට අමතරව LOLC, People's Bank එකකින් ඔයාලට මේකේ ඩිපොසිට් එකක් දානවා නම් BOC එකෙන් දානවා නම් BOC එකේ ඒ වෙලාවට තියෙන බලන්න මේ නමට තියෙන කියලා දැනට තියෙන සම්පත් කියලා. එතකොට BOC එකකින් ඩිපොසිට් එකක් දාගන්න නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ විස්තර බලන්න. මේ බලලා ඉවරලා හරියාකාරව රුපියල් 300 ඉඳන් ඩිපොසිට් කරන්න. ඔයාගේ account number දාන්න මෙතෙන්. ඔයාගේ නම දාන්න. ඔයාගේ විස්තර දාලා ඔයාගේ mobile number එක දාන්න. ස්ක්‍රීන්ෂොට් එකක් මෙතෙන් දෙන්න ඕනේ. කියනවා withdrawal කියන්නේ ඩිපොසිට් එක දාපු blank එකේ zip එක දෙන්න ඕනේ. ඊට zip එක දාලා transaction ID කියලා තියෙනවා. transaction ID එක පහලින් දාලා confirm කරන්න ඕනේ. මොකද මේ විස්තර හරියට දෙන්න ඕනේ. ඒතකොට ඔයගොල්ලෝ ඔන්ලයින් දානවා නම් කිසි ගැටලුවක් නැහැ. මේ විස්තර ටික හරියට අප්ඩේට් කරලා දාගන්න පුළුවන්. ඊට පස්සේ රීමාක්ස් වලට දාන්න ඕනේ ඔයාගේ play ID එකේ නම්බර එක. play කරන ID එකේ නම්බරේ රීමාක්ස් වලට දාන්න ඕනේ. ඒතකොට ඔන්ලයින් පේ කරනවා නම් ඔයා නැත්තම් CDM එකකින් ඩිපොසිට් කරනවා නම් CDM එකකින් මේ විදිහට මෙයාකට ඩිපොසිට් එක දාලා amount එක සඳහන් කරගන්න. මෙතනින් 10000 ඩිපොසිට් කරා නම් 10000යි කියලා මෙතනින් වෙනම දාගන්න. ඊට පස්සේ account number එක දාන්න වාගේ. ඊට පස්සේ නම දාන්න. ඊට පස්සේ phone number එක. හැම එකක්ම හරියට දාන්න. ඊට පස්සේ screenshot එකක් කියන්නේ CDM එකකින් දැම්මනම් වාගේ play account එකේ ID එක දාන්න ඕනේ. play ID එක මම පෙන්නන්නම්. play account එකේ ID එක නිල් පෑන් එකකින් ලියන්න. ලියලා මේකට ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. transaction ID කියලා නැත්නම් refer number කියලා එකක් තියෙනවා. ඒ refer number එක කියන එක දාලා confirm කරගන්න. එතකොට ඔය විදිහට තමයි සාර්ථකව පාර ඩිපොසිට් කරගන්න පුළුවන් වෙන්නේ. ඩිපොසිට් එකට ගියාට පස්සේ ඔයාලට මේකෙන් ඩිපොසිට් කරලා මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. රයිට් එහෙනම් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ඩිපොසිට් කරන ආකාරය ගැන පැහැදිලිව මම ඔයාලට කියලා දුන්නා. එතකොට ඔයාලට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද හරියට 888 ස්ටාර්ස් එකට ඩිපොසිට් එකක් කරගන්න කියලා. රයිට් එහෙනම් හැමෝටම ජය වේවා, සුබ දවසක්.